පිළිවෙල ආරම්භ කිරීමට නියමිත පාසල් බෑග් ලබා දීමේ උත්සවයේ ආරම්භ සමාදන් වීමට එසේම කෙටි අනුශාසනාව ලබා දීමට ගෞරවයෙන් ස්පීකර් ලබනවා. අද අපේ රට ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් සිටින. එක පැත්තකින් දියුණු වෙන රටක තිබිය යුතු සමාජ විනය, සමාජ ශීලාචාරත්වය, ශිෂ්ට සම්පන්න භාවය අතුරුදහන් වෙමින් යන යුගයක්. Multilateral trade agreements, bilateral trade agreements ඒකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙළඳ ගිවිසුම් හරහා තමයි අපේ නිෂ්පාදන වලට හොඳ වෙළඳ පොලක් ලැබෙන්නේ. හොඳ වෙළඳ පොලක් නොලැබෙන නිසා තමයි මාස් හෝල්ඩින්ග්ස් කියන ආයතනයේ රැකියා කරන ප්‍රමාණය 96000 ඉඳලා 70000ට බස්සන්නට ඒ ආයතනයේ අයිතිකරුවන් තීන්දුව කරලා තියෙන්නේ රස්සා 26000ක් ඉවරයි. 26000ක් මහපාරේ. අපිට ලැබෙන්න තිබෙන ආරංචි තමයි බොහෝ දුරට ඒ නව ආයෝජන ක්‍රියාත්මක කරන්නට යනවලු අපේ රටේ නෙවෙයි ඉන්දියාවේ. ඔන්න අද රටට අත්පත් වෙලා තිබෙන ඉරණ. ගෑස් පෝලිං වලට ගෑස් හිඟයට විසඳුමක් නැහැ. කර්මාන්ත ශාලාව වැහෙන ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. හොඳම දේ තමයි මොකක් හරි රට තුල අසමගියක් නිර්මාණය කරලා ජාතීන් අතර ගස්ඨන, ජාතීන් අතර කුලල් කා ගැනීම, ආගම් අතර බෙදීම් නැති කරලා බෙදීමෙන් රජ වීමේ න්‍යාය තමයි වර්තමාන රජයට තිබෙන්නේ. ඒ නිසා රජයට මම කියන්න කැමතියි කරුණා කරලා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වලට උත්තර සපයන්න කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා.